පසුගිය දිනවල දිවයින පුරා පෑන් සොරකම් රැසකට සම්බන්ධ බව කියන ප්‍රධාන සැකකරු කොළඹ මහල් නිවාසයක සැඟවී සිටියේදී අත්අඩංගුවට රාජ්‍ය සහ පෞද්ගලික ආයතන රැසකින් ලැබුණු පැමිණිලි මත සිදු කළ විශේෂ මෙහෙයුමකදී සැකකරු සන්තේකයේ තිබී මග පෙන්, බෝල් පොයින්ට් පෑන්, ජෙල් පෑන්, තීන්ත පෑන් මෙන්ම විදේශයෙන් ආනයනය කළ වටිනා පෑන් රැසක්ද සොයාගෙන තිබේ. අපේ මාධ්‍ය ප්‍රකාශක පවසන්නේ සොරකම් කළ පෑන් වල වටිනාකම රුපියල් ලක්ෂ ගණනක් වන අතර ඇතැම් පෑන් වල තවමත් මුල් අයිතිකරුවන්ගේ නම් සටහන් වී ඇති බවයි. අපිට ගොඩක් පැමිණිලි ලැබුණා මේ පෑන් සොරකම් සම්බන්ධයෙන් රජයේ ආයතනවල පෞද්ගලික ආයතනවල. මේ නිසා අපි මේ වැටලීම සිදු කරා. මේ සඳහා උපාය දූතෙක් යොදාගෙන මහ ජනතාවගේ සහාය ඇතිව මොහු හරියටම සිටින ස්ථානයේ අඳුනා ගන්න අපිට දින කිහිපයක් ගත වුණා. ඊට පස්සේ තමයි අපි මේ වැටලීම කරේ. ඉතින් අපේ වැටලීම මේ වෙනකොට සාර්ථක වෙලා තියෙනවා. මේ වැටලීමේදී අපිට සැකකරු සන්තකයේ තිබී හමු වෙලා තියෙනවා මේ වෙනකොට මාක පෙන් 5ක්, ඒ වගේම ටිපෙක්ස් එකක්, ජෙල් පෑන් 4ක්, බෝල් පොයින්ට් පෑන් තව කිහිපයක් සහ පිටරටකදී නිෂ්පාදනය කර මෙරටට ගෙන්වන ලද ඉතා වටිනා පෑන් කිහිපයකුත් අපිට මේ වැටලීමේදී හම්බ වෙලා තියෙනවා. ඒ සමගම අපි මේ සැකකරුගේ උපන් ගම් ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක් සිදු කරා. ඒ සෝදිසි මෙහෙයුමේදී අපිට දැනගන්න ලැබුණා මේ සැකකරු පාසල් සමයේත් මේ වගේ පෑන් සොරකම් විශාල ප්‍රමාණයකට සම්බන්ධ වෙලා තියෙනවා කියලා අපිට තොරතුරු අනාවරණය කරගන්න හැකි වෙලා තියෙනවා. බෝල් පොයින්ට් සුද්දා යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන මෙම සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මේ වන විට ක්‍රියාත්මකයි. ඒ අතර රජයේ මාධ්‍ය ප්‍රකාශක සඳහන් කළේ රජයේ බැදිහත් වීමෙන් ජාතික පෑන් ආපසු භාර දීමේ වැඩසටහනක් ඉදිරියේදී ක්‍රියාත්මක කර සොයාගත් පෑන් නැවත මුල් අයිතිකරුවන්ට ලබා දීමට කටයුතු කරන බවයි.